අනාවරණය කරපු කිසිවක් කාටවත් අද වෙනකන් චැලෙන්ජ් කරන්න බැරි විලා. මුදේ පාවෙලා තිබුණ කිලෝ 839ක්. ඒක බාලේ මල්ලි. බාලේ මල්ලිගේද එයා ට්‍රාන්ස්පෝර්ට් කරලා. කුඩු සලින්දුගේ කුඩු ඒ ටික අල්ලලා දුන්නේ බාලේ මල්ලි. 10 ගානක් තව එනවා මග තියෙන. තව බඩු වෙනවා බාලේ මල්ලිගේ. පොඩි ප්‍රමාණයක් අල්ලලා දීලා බාලේගේ කුඩු ටික ඇතුළට ගේනවා. කුඩු වලින් 20යි යාට. අයිස් ගේනව නම් 140ක්. අයිස් වලට බියර් වලට මික්ස් කරලාද කොහෙද බීලා ලොරි වල පටවලා තිබුණේ පුවක් දණ්ඩාවේ සනා කියන මිනිස්සේ. බාලේ මල්ලිගේ අහුන්නේ නැහනේ. ඔය මම කිව්වට පස්සේනේ අහුනේ. අපි අහුවෙන්නේ නැහැ. නාකොටියකේ වාහනවලින් ප්‍රවාහනය කරන්න ඕන තැන් වල ප්‍රවාහනය කරනවා. නාකොටික් වාහනවල ट्रांसपोर्ट करන කුඩු ඒ කියන්නේ අහුවෙන්නේ නැතුව නැති වෙයි. ලංකාවේ ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය අහුවේ. එතකොට තෝ ඩිරෙක්ට්. එයාව ඇරෙස්ට් කරන්න එපා. මට ටිරන් අලස් ඇමතිතුමා කෝල් කරලා කිව්වා. කොහොමද බලන් හිටියා වගේ කියන්නේ? මේ ගැන තොරතුරු පොතේ සටහන් කරලා ෂාන් හේවාවදන් ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්නේ දෙවුන්දර මහවිද්‍යාලේ. ඒ සම්බන්ධ නිසා තමයි බාලමල්ලියට මෙයා ගොඩක් උදව් වෙන්නේ. අල්ලන්න එපා කිව්ව එකක් ඇල්ලුවා. ඒ හින්දා තමයි මේක මෙයාලගේ මේ තනතුරු පවත්වාගෙන යන්න බාලමල්ලිගේ තරහකාරයන්ගේ ඔක්කොම ඩ්‍රග්ස් එනේව මෙයාලට කිය. හැබැයි මෙයාලා කවදාවත් බාලමල්ලිගේ වැල්ලුවේ නැහැ. ඔයා කියනකම් පොලිසිය දරන් හිටියේ නැද්ද මේක? නාකොටියකේ නිහලම නිලධාරීන් දෙන්න මේ දෙන්නේ. ඔබතුමාට කතා කරපු නිසා තමයි ඔක ප්‍රචාරය වෙන්නේ. නැත්නම් නැත්නම් ඒක වෙන්නේ නැහැ. ඒක ඔයිට වඩා හොඳයි. දකුණ ගිහලා බාලමල්ලිට ගාන්ධර පොලිසිය බාරේ මගේ කතාව මෑතක අත්අඩංගුවටපත් වෙච්ච ගොඩබිමින් අහුවෙච්ච විශාලම තොගය ඊට පස්සේ මුහුදෙන් මුහුදට දාලා හම්බෙච්ච තොගය මේ කාගේ බඩුද? මුද දාලා ඒ කියන්නේ මට ගොඩබිමෙන් හම්බෙච්ච එක ගැන නෙවෙයි මම මුද ගැන එක කතා කරන්න. මම ගොඩබිමේ ඔක්කොම ඊයේ පෙරේද මුදේ පාවෙලා තිබුණ එක. මුදේ පාවෙලා තිබුණේ 800 කිලෝ 839ක්. ඒක බාලේ මල්ලිගේ ෂුවර් ඒක බාලේ මල්ලිගේ බාලේ මල්ලි තමයි ඒක ගෙනල්ලා තියෙන්නේ. කාටද බාලේ මල්ලි දාලා තියෙන්නේ? බාලේ මල්ලිගේද එයා ට්‍රාන්ස්පෝර්ට් කරලාද? එයා ට්‍රාන්ස්පෝර්ට් එක කරලා තියෙනවා. කාගේ බඩුද? ඒක මම දන්නවා ඒ ඔක්කොගම නම් ටිකයි ඔක්කොම දන්නවා. ඒව මට කියන්න බෑ. මොකද හේතුව බාලේ මල්ලිත් ඊට පස්සේ ප්‍රශ්නයක් එක්ක තියෙද්දි තව ප්‍රසිද්ධ අයගේ නම් කිව්වට පස්සේ ඒක මට ප්‍රශ්නයක් මගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්. ඒක මම අහන්නේ බාලේ මල්ලි කරලා තියෙන ට්‍රාන්ස්පෝර්ට් එකද? කොහේ ඉඳලාද? ඒක ඉරාන් වල ඉඳලා. ඒතර ඩිරෙක්ට් ඉරාන් වලින් ආව නෙවෙයිනේ කුළු ටික? නෑ. ඒක මුදෙන් ඒ කියන්නේ ඩිරෙක්ට් ඇවිල්ලා ඊට පස්සේ නැවෙන් ඇවිල්ලා එහෙම එන්නේ. ඒතර මූද මැද ඉඳලා ගේන්නේ දිවර බෝට්ටුවට. දිවර බෝට්ටුව. හරි. ඒතර ඇයි මූදට දැම්මේ? මූදට දැම්මේ මෙයා ඒ කියන්නේ පොඩි බෝට්ටුවකින් තමයි යන්න ඕනේ. අර දිවර බෝට්ටුවෙන් අර අඩි 45ක් වගේ තියෙන දිවර බෝට්ටුවෙන් ගෙනාවට පස්සේ ගොඩබිමට ගේන්න ඕනේ පොඩි බෝට්ටුවක් ගිහිල්ලා. ඒතර මූද සාමාන්‍ය විදිය ඒකද? මූදට දානකොට මූදෙන් ගන්නවා. නෑ දැන් සාමාන්‍ය නේවිය එක එනකොට මූදට දාන්නේ නේද? නෑ. ඔව් නේවිය එක එනකොට මූදට දානවා. ඒක නෙවෙයි මේක මෙතන වෙලා තියෙන්නේ පොඩි බෝට්ටුව දීලා තියෙනවා මේකට ගේන්න. හැබැයි බාලමල්ලිව කන්ටැක්ට් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ වෙලාවේ. ඒ ටයිම් එකේ. ඊට පස්සේ කන්ටැක්ට් කරගන්න බැරි වෙච්ච නිසා අර දැන් මේ තංගල්ලි තව ප්‍රශ්න වුණා. ඒක නිසා තංගල්ලි දිගටම කියන්නේ වැටලීම් සිද්ධ වුණා. ඒ හේතුව නිසා මෙයාට මේ ලයිට් වලින් මේ වෙලා තියෙනවා මේ නේවිය එකෙන් එහෙම ඉන්නවා කියලා. වෙරළා ආරක්ෂක නේවිය එකේ ඉන්නවා කියලා. ඒ හේතුව නිසා පොඩි බෝට්ටුවට යන්න බැරි වෙලා පොඩි බෝට්ටු බය වෙලා තියෙනවා. මොකද ඊට පස්සේ මේලා අහුවෙනවනේ. අහුවෙන නිසා මෙයාලා මූදට දාලා. මූදට දැම්ම බාලමල්ලි කියන ඒක ජාත්‍යන්තර මූදෙදී. ඔව් ජාත්‍යන්තර මූදෙදී නෙවෙයි ජාත්‍යන්තර මූදෙන් ආවට පස්සේ. අපේ මූදට ආවට පස්සේ. ඔව් අපි ලංකාවේ මූදට දේශ සීමාවට ආවට පස්සේ. නැව ඉරාන් නැව. ඔව් ඉරාන් නැව. හරි. දේශ සීමාවට ආවට පස්සේ කියන්නේ අපේ ට්‍රෝලර් යාත්‍රා වලින් ගිහිල්ලා අරගෙන තියෙනවා. ඊට පස්සේ ඒක පොඩි බෝට්ටුවකට දෙනවනේ. ඊට කලින් තමයි මුදර දාලා තියෙන්නේ. පොඩි බෝට්ටුවට දෙන්න ඉස්සෙල්ලා තමයි මුදර දාලා තියෙන්නේ. ඒක ට්‍රෝලර් යාත්‍රා කාගේද? ට්‍රෝලර් යාත්‍රා ඒවට අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඒ විස්තර තියෙනවා අත්අඩංගුවට ගනීවි. ඒ විස්තරත් තියෙනවා මගේ ළඟ. කියන්නේ ඒ විස්තර තියෙනවා කියන්නේ බෝට්ටු වල රෝමියෝ තවම නම් ටික හම්බුන්නේ නැහැ. උනාට මේ බෝට්ටු ඒ කියන්නේ පොඩි බෝට්ටුව ගිහිල්ල ඉවරලා ඒ ටික ගන්න ගියාම එක බෝට්ටුවන්නේ පොඩි බෝට්ටු ගණන 3ක් 4ක් ගිහිල්ලා තියෙන ප්‍රමාණය වැඩිනේ. ඒ හේතුව නිසා ගියාම අර පොඩි බෝට්ටු වලට ගන්න බැරි වෙලා හේතුව අර මේ කියන්නේ නාකොටි එකයි නේවි එකයි එතකොට වෙරළා ආරක්ෂකය ඔක්කොම ඉඳලා තියෙනවා. අර ලයිට් ප්‍රශ්න නිසා ගන්න බැරි වෙලා තියෙනවා. ගන්න බැරි වෙච්ච නිසා මූදට දාලා මූදට දැම්මම බාලේ මල්ලි හිතලා තියෙන්නේ අර පොඩි බෝට්ටු වලින් ඒක හොරකම් කරලා කියලා. ඒ කියන්නේ වෙන එයාලා ට්‍රෝල් එකෙන් මුදර දැම්මට පස්සේ නෑ මූදට දාලයි කියලා මෙයාලා කියන්නේ බොරු හොරකම් කරලා කියලා. ඒ පොඩි බෝට්ටු ඒ කියන්නේ පොඩි බෝට්ටු වල ගියපු අය මේක හොරකම් කරලා මෙයාලා මේ බොරුවක් කියනවා කියලා. හරි. මූදර දැම්ම කියලා බොරු කියනවා කියලා. හරි. මූදර දැම්ම කියලා බොරු කියනවා. ඊට පස්සේ බාලේ මල්ලි ආවලා තියෙනවා අවිනාශ් රශ්මික දෙවුන්දර සුනන්දගේ පුතා. ඒ කියන්නේ සුනන්දේ කියන්නේ බාලේ මල්ලිගේ ලොකු මාමා. බිත්තර සුනන්දේ කියලා කියන්නේ. බිත්තර සුනන්දගේ පුතා නිලූෂ ගිම්හාන අවුරුදු 2ක් ඩුබායි වල ඉඳලා තියෙනවා බාලේ මල්ලිත් එක්ක. ඊට පස්සේ මහසොන්න බෝට්ටුවේ අයිතිකාරය බස්නායක කලුනොහොත්
නිසල් චතුරංග තව ඉන්නවා තව දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි ඉන්නවා. එයාලා වාහනේ කාර් එකක තමයි ගිහිල්ලා තියෙන්නේ. කොහටද ගිහිල්ලා තින්නේ? තංගලට ගිහිල්ලා තියෙනවා මේ කියන්නේ බොරුව කියලා එකට අර පොඩි බෝට්ටු වල ගියපු ස්කීපර්ලා ගන්න. ඒ කියන්නේ පැහැර ගන්න. ඊට පස්සේ ඒක කරන්න බැරි වෙලා ඒ කියන්නේ හිතලා තියෙන බොරු කියන නිසා. හිතලා තියෙන බොරු කියන නිසා ඒක කරන්න බැරි වෙලා මම මේ ගියපු කාර් එක ඇරෙස් කරලා තියෙනවා. කාර් එකේ නම්බර් එක මගේ ළඟ නෑ දැන්. ඒ කාර් එකේ තමයි සෙට් එක ගිහලා තියෙන්නේ. ඒ බාලමල්ලිගේ සෙට් එක. බාලමල්ලිගේ සෙට් එක ගිහලා තියෙන කාර් එකේ. ඊට පස්සේ දැන් මෙයාලා හැංගිලි ඉන්නේ. ඊට පස්සේ මෙයාලා දැනගෙන කට එරස් කළාද? නෑ ඇරෙස් කළා නෑ. ඇරෙස් කළා නෑ. කාර් එක? කාර් එක ඇරෙස් කළා. ඒ මිනිස්සු කලට එක්කෝ. මිනිස්සු ඉන්නෝ. පැනලා. ඔව් පැනලා හැංගිලි ඉන්නේ. තාම ඇරෙස් කරලා නෑ. ඊට පස්සේ දැන් බාලමල්ලි එතකොට දැනගෙන තියනවා මේව උඩ පාවෙනවනේ. උඩ පාවෙන නිසා දැනගෙන තියෙන ඇත්තටම මේක මූදට දාලායි කියලා. ඊට පස්සේ ඉතින් අර මේ දැන් මෙයාලත් හැංගිලා. ඒක දාලා තියෙන ගේම් එකට නෙමෙයි. නෑ. දාලා තියෙන්නේ කරන්න දෙයක් නැති නිසා මොකද වෙරළා ආරක්ෂකෙක්යි ඒ ඔක්කොම ඉන්න නිසා. එතකොට ඒ හේතුව නිසා තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ දිගින් දිගටම දැන් මේ දවස්වල කුඩු වෙනවා ගාල්ලට කුඩු ආව ඒක බාලමල්ලිගේ නෙවෙයි. ඒක කුඩු සලිඳුගේ ඒ කුඩු සලිඳුගේ කුඩු ඒ ටික අල්ලලා දුන්නේ බාලමල්ලි. හේතුව අල්ලලා දෙන්න හේතුව බාලමල්ලිගේ කුඩු ටික ආවා. ඒ ආපු නිසා ඔය කීපු ටික නෙමෙයි. නෑ මේ ටිකට අමතරව තව එනවා 1000 ගානක් තව එනවා මග තියෙනවා. අර කුඩු ටික ආවා. ඒ හේතුව නිසා පොඩි ප්‍රමාණයක් අල්ලලා දෙන්න ඒ කියන්නේ සලිඳුත් එක්ක මොන හරි ප්‍රශ්නයක් තියෙද මන් දන්නේ නැහැ. එතකොට සලිඳුගේ කුඩු ටික අල්ලලා දුන්න බාලමල්ලි. වාහනේ තව බඩු වෙනවා? තව වෙනවා. බාලමල්ලිගේ? තව මගේ එනවා? ඔව්. 1000 ගානක් තව එන්න තියෙනවා. ඒ වෙනවා. ඒ එන්නේ ඔය රූට් එකෙන්මයි. දැන් රූට් එක වෙනස් කරයි. මොකද හේතුව දැන් නාකොටියක ඔක්කොම ටික දැන් මාරුත් වීම වෙලා තියෙනවා. මේ බඩු බාලමල්ලිගේද වාක්ව වෙන අය ඉන්නව ප්‍රසිද්ධ අය ඉන්නවා. මට මෙතන කියන්න බෑ ඒක. ඒ කියන්නේ ලංකාවේ අය ගැනද ඔය කියන්නේ? ඔව් ලංකාවේ අය ගැන කියන්නේ. ඒක ඉම්පෝට් කරපු අයද? ඒගොල්ලෝ හිරේ දින්නේ ඇතුළේ දින්නේ. හිරේ ඉන්න අයත් ඉන්නවා ඇතුළේ ඉන්න අය. ඒ කියන්නේ හිරේ ඉන්න අයත් ඉන්නවා එළියේ ඉන්න අයත් ඉන්නවා. ඔබ ප්‍රසිද්ධයි කියන වචනේ තේරුම? ප්‍රසිද්ධයි කියන්නේ මත්ද්‍රව්‍ය වලට ප්‍රසිද්ධ නමක් තියන අය. මට එයාලගේ නම් කියන්න බෑ. මොකද එතකොට එයාලත් මාත් එක්ක තරහකාර වෙනවා. මට ආරක්ෂාවක් ගැන ඒක ගැන මම හිතන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලෝද ගෙන්නලා තියෙන්නේ? නෑ ඒගොල්ලොත් එක්ක බාලමල්ලි තමයි ගෙන්නලා තියෙන්නේ. බාලමල්ලි තමයි ට්‍රාන්ස්පෝර්ට් එක අරගෙන තියෙන්නේ. ඒ බාලමල්ලි ට්‍රාන්ස්පෝර්ට් එක කරලා තියෙනවා. බඩු කාගේද? බාලමල්ලිගෙත් මේ ඒ කියන්නේ දැන් අපි 839 ගැන කතා කරමුකෝ. ඒ 839 ඒ කියන්නේ ඊයේ පෙරේද මේ අර මුදර දාපු එකේ ඒ 839 ටිකක් බාලමල්ලිගේ අනිත් ඒවා තව ඉන්න ප්‍රසිද්ධයි ඒ ප්‍රසිද්ධ කියන අය. ප්‍රසිද්ධ කියන්නේ ඒ කියන්නේ ඔයා නම කිව්වොත් අපි දන්න අයද? ඔව් නම කිව්වොත් දන්නයි. ඔව්. ඒ පාතාලේද දේශපාලකයෝද? පාතාලේ. ඒගොල්ලෝ ලංකාවේ ඉන්න පාතාලේද? නෑ එයාලා එක එක රටවල් වල ලංකාවෙන් පැනලා ඉන්නේ. අද ඔයාලට තියෙන ප්‍රශ්නේ දැන් බාලමල්ලිගේ නම කියලා ප්‍රශ්නයක් දැන් තියෙන අතරේ තව එකෙක්ගේ නම කියලා තව ඒකයි. ඔව් ඒක තමයි ප්‍රශ්නේ. ඒක මට සලිඳුගේ නම කිව්වේ නෑ බය නැතුව. සලිඳුගේ නම කිව්වේ සලිඳුගේ කුඩු මෙයා අල්ලලා දුන්නනේ. ඒක නිසා තමයි සලිඳුගේ නම කිව්වේ. මොකද සලිඳුගේ කුඩු අල්ලලා දුන්න මෙයා ඒ හේතුව නිසා සලිඳුගේ නම කිව්වේ. ඒ කියන්නේ මේ දෙහි බාලේ කියන්නේ තනි මිනිහෙක් නේ පාතාලේ ඔක්කොම එකට ජාත්‍යන්තර අර ජනාධිපති කියන කතාව හරි. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය කියන එක. ඔව් එතකොට බාලමල්ලියට ඩිරෙක්ට් වෙනදා ඔය මේ කියන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට ගන්න බෑ ඩිරෙක්ට් පාකිස්තානෙනු ඉරානෙනු මත්ද්‍රව්‍ය ඒක තමයි බාලමල්ලිට දැන් පුළුවන් ගන්න. මොකද බාලමල්ලි ඒ තරම් ප්‍රබල වෙලා තියෙන මත්ද්‍රව්‍ය ව්‍යාපාරේ. අපි හිතුවේ දැන් දෙවිදුවර දැන් බොහොම නිශ්ශබ්ද වෙලා තත්ත්වයක් තියෙන තත්ත්වයක් උඩ. දැන් මේකට බලයක් නැහැ. මෙතන සලින්ත පද්මෙල අල්ලනවා, සෙව්වන්දි අල්ලනවා. ඒතර අපි හිතන් හිටියේ දැන් මේ තනිකර මේගොල්ලෝ අන්ඩර්ග්‍රවුන්ඩ් ගිහිල්ලා ඉන්නේ කියලා. නෑ එහෙම දෙයක් වෙලා නැහැ. මොකද මෙයාලා කරන්නේ වෙන කොතන හරි කුඩු ටිකක් අල්ලලා දීලා පොඩි ප්‍රමාණයක් අල්ලලා දීලා බාලගේ කුඩු ටික ඇතුළට ගේනවා. එතකොට හැබැයි ට්‍රාන්ස්පෝර්ට් එකට බාලට හම්බ වෙන කුඩු වලින් 120ක් හම්බ වෙනවා. සල්ලි හම්බෙන්නේ නැහැ. සල්ලි හම්බෙන්නේ නැහැ. මුළු කුඩු වලින් 120යි යාට හම්බෙන්නේ. නෑ මුළු කුඩු වලින් නෙවෙයි කුඩු ගේනව නම් කුඩු වලින් 120යි හම්බ වෙන්නේ. අයිස් ගේනව නම් 140ක් හම්බ වෙනවා. ඒතර එයා විකුණ ගන්න ඕනේ 120 හෝ 140. ඒක තමයි සල්ලි වෙන්නේ. ඔව් ඒක තමයි. ඒතර ඔය මූදර දාපු එකත් එයාගේ සෙටප් එකක් නෙමෙයි දෙනා ඉතින්. එයාගේ සෙටප් එකක් නෙවෙයි. දැන් වාකිය විතර ඒක මූදර ධම්මවල පිටින් තව ටිකක් එනවද දන්නේ නැහැ. නෑ ඒ ධම්මවලනේ මේක අහු වුණානේ අර පොඩි බෝට්ටු වලට දෙන්න බැරි වෙච්ච හේතුව නිසා පොඩි බෝට්ටු බය වුණානේ යන්න. එතකොට අර ගෙදරකදී අහුනේ මේ මනුස්ස තුන්දෙනේ බඩු ගෙනල්ලා බෑලා පොඩි මේ උණාකුරුවේ ශාන්තගේ බඩු කියලා. ඔය දැන් පුවක් දණ්ඩාවේ සනා ඇතුලේ ඉන්නේ. අර අයිස් වලට බියර් වලට මික්ස් කරලාද කොහෙද බීලා ප්‍රශ්නයක් ඇතිලා තියෙන්නේ. මැරුණා කියලා හදිස්සියේ ඇතුලේ දෙන්නේ කියලා ලොරි වල පරවලා තිබුණේ. ඒ කවුද? ඒ තොගේ කාගේද? මං ඒ තොගේ අයිතිකාරයක් දන්නවා. ඒ ඔක්කොම විස්තර දන්නවා. මට ඒක තමයි මං කිව්වේ මට හැමෝම තරහ කරගන්න බෑනේ. එතකොට මට ආරක්ෂාව. ඒක එක හතුරයි.
ඔව් ඒක දැන් බෑ. එක හතරයිනේ එක හතරත් එක්ක මේ තියෙන අමාරුවෙන් දැන් ජීවත් මම කිව්වේ වෙන්නේ. ඒක උනාකුරුගේ ශාන්තගේ කියලා තමයි කිව්වේ. ඔව්. ඊට පස්සේ තමයි පුවක් දණ්ඩාවේ සනා කියන සනා මිනිස්සේ කියන. කවුනේ ඔව්. අර පොඩි බෝට්ටු සම්බන්ධව. දැන් එයාත් ඇතුලේ. ඔව්. උනාකුරු ශාන්ත ලංකාවේ නෑ නේද? උණකුරු ශාන්ත ලංකාවේ නෑ උණකුරු ශාන්තත් වෙන රටක ඉන්නේ.